හදවතේ භාවනාව. මීට මාස 3කට පෙර හදවතේ භාවනාව පිළිබඳ ලිපියක් පළ කළෙමි. එය කියවූ බොහෝ දෙනෙක් අත්හදා බලා තිබුණේ. අති විශාල ප්‍රතිචාර රැසක් මාහට පුද්ගලිකව ලැබුණේ. බොහෝ මිතුරන්ගෙන් 1. විවිධාකාර රෝග සුව වීම. 2. පුද්ගල සම්බන්ධතා ශක්තිමත් වීම. 3. ව්‍යාපාරයේ හෝ රැකියාවේ පැවති දුෂ්කරතා ඉවත් වීම. 4. විවිධ ආදායම් මාර්ග පහළ වීම. 5. පැවති අවදානම් අවස්ථා ඉවත් වීම. 6. නොසිතූ විදිහට මුදල් ආකර්ෂණය. 7. මානසික පීඩනය අතුරුදහන් වීම. 8. සිතුම් පැතුම් වේගයෙන් ඉෂ්ට වීම. 9. සිත සමාධිගත වීම. 10. ආධ්‍යාත්මික මඟ පෙන්වීම පැහැදිලිව අවබෝධ වීම. 11. පෙරට වඩා මුළු ජීවිතයම ආශිර්වාදයක්සේ දෙනීම. ඒ සිදු වූයේ කෙසේදයි විද්‍යාත්මකව විශ්ලේෂණය කර බලමු. ඔබ මේ ලෝකයට බිහිවුණු දා සිටම විශ්වයෙන් ඔබට ලැබුණු ප්‍රදානයන් 3ක් තිබෙනවා. මේ මාගේ පෞද්ගලික අධ්‍යයනයකි. ශරීරය, මනස හෙවත් සිත, ප්‍රාණශක්තිය සහ සිහිය. ඔබ ශරීරය සහ මනස දැනටමත් දන්නවා. මෙන්න මේ ඇතුළතින් තීර ශක්තියයි වැදගත්ම කොටස. ප්‍රාණශක්තිය. අප දන්නේ නැහැ මේ ශක්තිය සමග කෙසේ කටයුතු කළ යුතුදයි කියා. අපට ගෙදරින්, පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් කිසිම තැනකින් මෙතෙක් උගන්වා නැහැ. මේ නිසා අප නොදන්නාකමට ජීවිතය අපට තේරෙන විදිහට හසුරුවාගෙන යනවා. එහිදී සිදුවන මූලිකම වරද අප දන්නේ නැහැ හිත එහෙම නැත්නම් මනස භාවිතා කරන්නේ කෙසේදයි කියා. මේ නිසා අප හැම වෙලේම හිත සමගයි කටයුතු කරමින් ඉන්නේ. ඒ කියන්නේ ඔයා කන්න ගියත්, නාන්න ගියත්, වැඩ කරන්න ගියත්, නිදා ගන්න ගියත් මේ හැම දෙයකටම අප හිත අනවශ්‍ය විදිහට භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. එය දැන් රෝගයක් බවට පත් වෙලා. අපට හිත පාලනය කරගන්න, අවශ්‍ය විදිහට මෙහෙයවන්න අපට බෑ. ඉතින් අප හිතට යටත් වෙලා, හිතට ඕන විදිහට කියන විදිහට අපට ඉන්න වෙලා. මේ ගැන දීර්ඝව පසුව කතා කරමු. මෙහිදී සිදුවන ප්‍රධානතම අවාසිය නම් හිත නිතරම වැඩ කරනවා නම්, තෝර තෝංචියක් නැතිව කියවනවා නම් එයාට අවශ්‍යයි එහෙම වැඩ කරන්නට ශක්තිය. සිත ඒ අවශ්‍ය ශක්තිය ලබාගන්නේ ඊට ඔබෙන්. ඔබේ විඤ්ඤාණයේ ඇති ප්‍රාණශක්තිය අවශෝෂණය කර ගැනීමෙන් ප්‍රාණ දහනය වෙනනෝ ඉබේම. ඔබ කල්පනා කරනවා නම් ඕනමට වඩා ඔබ දැන් ජීවිතේ ක්‍රියා කරන්නේ පැය 24 තුල හිතා ඉන්නට නේද? එවිට ඔබේ ඇතුළාන්ත බලය නිකරුණේ අපතේ යවමින් සිටිනවා. ඉතින් බොහෝ දෙනෙක් යාන්තම් කාලා, යාන්තම් ඇඳලා, යාන්තම් ජීවත් වෙනවා. ඔබේ ආකර්ෂණ ශක්තිය නිකරුණේ අපතේ යවමින් කාලය ගත කරනවා. මේ නිසා බොහෝ දෙනෙක් අසතුටින්. තවත් බොහෝ දෙනෙක් ආර්ථිකව හා භෞතිකව ශක්තිමත් වුවත් ඔවුන්ක සිතේ සැනසීමක් නැහැ. ඇතුළාන්තය විශාල අරගලයක පොරබදිමින් බාහිර සුඛභෝගී ජීවිතයක් ගත කරන බව පෙනෙන්නට තිබෙනවා. ඔබට මේ තත්ත්වය වෙනස් කරගන්න අවශ්‍ය නම් ඔබ දැනටම තත්වාරෝපණය වේ තිබෙන තත්වයෙන් මිදිය යුතු වෙනවා. ඒ කියන්නේ ජීවිත කාලය පුරාවට ඔබ කරගෙන ආපු වැරදි ජීවන රටාව වෙනස් කළ යුතු වෙනවා. ඔබට වෙනස් ප්‍රතිඵල අවශ්‍ය නම් පමණක්. ඔබ කළ යුතු පළමුදී මේ හිත ස්වයංක්‍රීයව වැඩ කරන එක ක්‍රමානුකූලව අඩු කිරීම. එවිට හිත අවශෝෂණය කරගත් ඔබේ ප්‍රාණශක්තිය දහනය වීම අඩු වෙනවා. එවිට එම ශක්තිය ඍජුවම ඔබේ ශරීරයට ලැබෙනවා. ඊට අමතරව ඔබේ විඤ්ඤාණය පුරා පිරි ඉතිරි ගලන්නට පටන් ගන්නවා. ඔබට දැනෙන්නට ගන්නවා වෙනද නැති සැහැල්ලුවක්, ශක්තිමත් බවක්, උද්‍යෝගී බවක්, සංසුනුකමක් සහ ප්‍රාණවත් ගතියක්. ඔබ ඔබේ ඇතුළාන්තයේ ඇති ප්‍රාණ සමග ඍජුවම සම්බන්ධ වෙනවා. එම තත්වයට ළඟාවීමට ඇති ප්‍රබලතම ක්‍රමය භාවනාවයි. සිත නිහව වෙන්නට ප්‍රාණශක්තිය ඔබට ඍජුව ලැබෙන්නට පටන් ගන්නවා. විශාල භාවනා ක්‍රම රසක් අතරින් ප්‍රධාන සුවිශේෂී භාවනා ක්‍රමයක් තමයි මේ හදවතේ භාවනාව. හදවතේ භාවනාව පුහුණු කරද්දී ඔබේ හතරවන චක්‍රය වෙනදාට වඩා ක්‍රියා කිරීමට පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබ ඕනෑම චක්‍රයකට ඔබේ අවධානය යොමු කළ විට එම චක්‍ර ක්‍රියාකාරී වීමට පටන් ගන්නවා. එවිට ඔබේ භෞතික ශරීරය සහ අනෙකුත් අනුශරීර තුල ඇති ශක්තියින් අවදි වෙන්නට පටන් ගන්නවා. හදවතේ භාවනාව සිදු කරන විට ඔබේ හතරවන චක්‍රය ක්‍රියා කිරීම ආරම්භ වෙනවා. හදවත් චක්‍රය අවදි වීම තුල ජීවිතය භෞතික සහ ආධ්‍යාත්මිකව සංවර්ධනය වෙන්නට පටන් ගන්නවා. හදවතේ භාවනාව ප්‍රගුණ කිරීමේ ඇති තවත් ප්‍රබල වාසිය වන්නේ ඔබ දැනටම දන්නවා ඇති අප ජීවත්වන මන්දාකිනිය කලින් පැවති ත්‍රිමාන සංඛ්‍යාතයන් වල සිට පංචමාන සංඛ්‍යාතයන් දක්වා වෙනස් කිරීම ආරම්භ ඇති බව.
සමස්ත පැවතීමම මේ වන විට වෙනස් වෙමින් පවතිනවා. විශ්ව විඥානය අසාමාන්‍ය ධනාත්මක, සුභවාදී, බලවත් සංඛ්‍යාතයන් විසුරමින් සිටිනවා. ඔබේ හදවත් ආශ්‍රිතව ජීවත් වෙන්න හැකි වුණොත් සෑම මොහොතකම විශ්ව විඥානයේ බලය සමග ඒකාත්මික වෙන්න හැකියාව ලැබෙනවා. මේ නිසාම ඔබේ ජීවිතයේ ගලා යාම අති විශාල සංවර්ධනයක් සිදු වෙන්නට පටන් ගන්නවා. එහි ඇති සුවිශේෂී කරුණ නම් ඔබ ඇතුලේ ඇති ප්‍රඥා ඇස අවදි වෙන්නට පටන් ගන්නවා. කලින් නොතේනුණා බොහෝ ගැඹුරු ධර්ම කරුණු ක්ෂණිකව ඔබට වැටහෙනවා, තේරෙනවා. සැබෑවටම ජීවත් වීම සහ යථාර්ථයේ අත්විඳීමට ඇති හැකියාව ඊතා ඉහළ මට්ටමකට පත්වෙනවා. මෙහි ඇති ප්‍රයෝජන කියා නිම කර නොහැකි. අපි මුල සිටම හදවතේ භාවනාව නැවත හදාරමු. මම පියවර කීපයකින් දක්වන්නම්. පළමු පියවර. ඔබට පහසු ඉරියව්වක වාඩි වෙන්න. පුටුවක වාඩි වෙලා කරනවා නම් වරදක් නැහැ. හේතු වීමෙන් වළක්වන්න. ඔබේ ඔළුව, බෙල සහ කොඳුනාරට්ට ඍජුව සිටිනසේ තබා ගන්න. අත් දෙක කලවා මත තබා ගන්න. දෙවන පියවර. ඔබ කල යුත්තේ ඇස් පියාගෙන හිතෙන් මවා ගන්න විශාල වීදුරු බෝතලයක්. සිතෙන් දකින්න. දැන් ඔබ වාඩි වෙලා ඉන්නේ පුටුව සමග එම වීදුරු බෝතලේ ඇතුලේ. එහි වීදුරු ඉතාමත් ඝනයි. ඔබ සුරක්ෂිත බව ඔබටම තහවුරු කරගන්න. දැන් දකින්න එම වීදුරු බෝතලේ වීදුරුවෙන් වටපිටාවට ආලෝකය විහිදෙනවා ඉතාමත් ප්‍රබල ලෙස. ඈතට ආලෝකය විහිදෙනවා දකින්න. දැන් අදිෂ්ඨාන කරන්න. මම සුරක්ෂිතයි. කිසිම අයහපත් බලවේගයකට මාහට බලපෑම් නොකෙ හැකි බව. හිතුවාම ඇති. පේන්නම ඕන නැහැ. ඔබ ටික දිනක් මෙලෙස කරගෙන යන විට ඔබේ ඕරාවේ ඇති අණුසැකැස්ම ශක්තිමත් වෙරමා. තුන්වන පියවර. දැන් ගැඹුරින් හුස්ම ගන්න. හුස්ම ගන්න විට අවධානය ශරීරයේ තුල තබා ගන්න. කල්පනා ලෝකවලට යන්නට ඉඩ දෙන්න එපා. නමුත් යනවා. නැවත අවධානය දැනෙන දෙයට තියාගන්න. ඒ ගැන හිතන්නේ නැහැ. මම හුස්මක් ගන්නවා කියා. දැනෙන දැනීම දැනෙන්නට දෙන්න. ඒ ඇති. හුස්ම හෙලන්න. හුස්ම හෙලන විට ශරීරයට දැනෙන දැනීම පිරිබගව අවධානයෙන් ඉන්න. උත්සාහ කරන්න හැකි පමණින්. හිත දුවාවි. නමුත් ටික දිනකදී එය අඩු වෙලා යාවි. මේ ආකාරයට ගැඹුරු හුස්ම වාර 5ක් ගන්න, හෙලන්න, දැනීමෙන්. හතරවන පියවර. දැන් ඔබේ අවධානය රැගෙන එන්න පතුවේ මැද කොටසට. එම අවධානය ලබා දිය යුත්තේ ඇතුළිතින්. බලන්න මොනවාද දැනෙන්නේ කියා. ගොඩ දෙනෙකුට ආරම්භයේදී කිසිවක් දැනෙන්නේ නැහැ. ඒ තමයි ස්වභාවය. නමුත් ඔබේ දැනීම සහ අවධානය පපුව ආශ්‍රිත ප්‍රදේශයේ රඳවාගෙන ඉන්නට උත්සාහ කරන්න. බොහෝ දෙනෙකුට තත්පර කීපයක් පමණයි එසේ අවධානය තියාගන්න හැකිවන්නේ. නමුත් ගැටලුවක් නැහැ. හිතේ ස්වභාවය එයයි. ඒ දැනගත් විගමන් නැවත පපුව ආශ්‍රිත ප්‍රදේශයට රැගෙන එන්න. නැවත සුළු වේලාවකින් ආපසු යාවි. නැවත රැගෙන එන්න. දිගටම මෙසේ කරන්න. මේ භාවනා කරන ඕනෑම කෙනෙකුගේ මූලික ස්වභාවයකි. පිළිගන්න. අදයි රැවෙන්න එපා. ඔබට වීර්යය අවශ්‍යයි. ඒ කියන්නේ එය අතහැර නොහැකි නැවත නැවත කිරීම. සමහර අයට මුල් දිනවලම යම් යම් සංවේදනයක් දැනේවි. හෘද ස්පන්දනය, දෙදරීමක් වගේ, වයිබ්‍රේෂන් එකක් වගේ, කිති කැවෙනවා වගේ, සියුම් අවකාශයක් වගේ, සීතලක්, බරක්, හිරවීමක්, උණුසුමක්, ගුලියක්, හිරවෙලා වගේ, කීරක් ඇනිලා තියෙනවා වගේ ඕනෑව සංවේදනයක් දැනේවි. එය ඍණ සංවේදනයක් හෝ ධන සංවේදනයක් විය හැකි. ගැටලුවක් නැහැ. ඔබට දැනෙන දේ ගැන දැනීමෙන් ඉන්න. හිතන්න යන්න එපා. බොහෝ දෙනෙකුට ටික දිනක් යන විට ඔළුවේ කැක්කුම්, නිදිමත, කේන්ති යාම, හේතුවක් රහිත දුක, කලකිරීම, විවිධ වේදනා දැනෙන්නට ගනීවි. දවස පුරා ඒට යටත් වෙන්න. ඒ ටිකක් අපහසුයි තමයි. නමුත් ඒ සමග සටන් නොකරන්න. ඒ තියෙන්නට හරින්න. දිගටම භාවනා කරන්න. හිමින් විමින් අඩු වෙලා යාවි. ඉබේම. සබ්ලිමිනල් අහද්දිත් මේකම වෙන්නේ. ඔබට එසේ දැනුනේ අතීතයේ ඔබ මුහුණ දුන් ජීවන අත්දැකීම් වලදී ඇති වූ ආවේගයන් ඔබ හිර කරගත්ත නිසායි. කේන්තිය ඔබ සංගාගත්තා. දුක, වේදනාව, කලකිරීම, පීඩනය හෝ ඕනෑම ආවේගයක් ඔබ යටපත් කරගත්තා. මර්ධනය කරගත්තා. අතීතයේ සිදු වූ සිදුවීම් වලින්. ඒවා ඔබේ ශරීරයේ සහ මනසේ උද්වේග ලෙස තැම්පත් වෙලා තිබෙනවා. අශුභවාදී ශක්තියක් ලෙස. දැන් ඔබ භාවනා කරන විට සිහිය විඥානය පුරා ගලද්දී එමු සැඟවී ඇති උද්වේග තට්ටුව ඇවිස්සී කැකෑරී මතු පිටට එනවා. ඔබට පුරුවන් ඒවා උපේක්ෂාවෙන් දරා ගන්නට. දරාගෙන සිටින්නට හැකිනම් ඉබේම ටික දිනකින් වාෂ්ප වී අතුරුදහන් වී යනවා. එවිට ඔබ සැබෑවටම සැහැල්ලු වෙන්නට ගන්නවා. ප්‍රාණවත් වෙන්න, රෝග සුව වෙන්නට පටන් ගන්නවා. ජීවිතේ වටපිටාවේ ඇති බොහෝ ඍණ ස්වභාවයන් ක්‍රමයෙන් ප්‍රශ්න සහ ගැටලු අතුරුදහන් වෙන්නට සහ විසඳෙන්නට පටන් ගන්නවා. කැමති කෙනෙකුට කැමති වේලාවක් කරන්න.
අපහසු නම් මුලින් විනාඩි 5ක් පළමු සතියේ කරන්න. දෙවන සතියේදී විනාඩි 10ට, තුන්වන සතියේදී විනාඩි 20ටක් වැඩි කරන්න. අවම විනාඩි 20ක් වරකට කරන්න. යම් අයෙකුට හැකිනම් විනාඩි 40 දක්වා ක්‍රමයෙන් වැඩි කරන්නට. එය පුදුමාකාර වේවි. දිනකට හැකිනම් දෙපාරක් කරන්න ඉතා හොඳයි. නොහැකිනම් වරක්වත් කරන්න. ආහාර අනුගොට පැය 1:00ට පසු කරන්න. පස්වන පියවර. අදම පටන් ගන්න. ඔබ උදෑසන සහ හවස භාවනා කරන කාලයට පසු දවසේ අනෙක් වැඩවලදී හදවත තුල අවධානය තබා ගනිමින් වැඩ කරන්නට උත්සාහ ගන්න. මුලදී පහසු නැත. නමුත් උත්සාහ කරන්න. එම උත්සාහ කිරීම තුරින් ඔබට ලැබෙන දේ අතිමහත්. ජීවිතය වෙනස් කරගන්නට අවශ්‍ය නම් මට හැකි උපරිමයෙන් මගේ දායකත්වය ඔබට ලැබේවි. දැන්ම පටන් ගන්න. ඔබට දැනෙනවා නම් මෙය ගොඩක් ප්‍රයෝජනවත් කියා අන් අය සමග බෙදා ගන්න, ෂෙයා කරන්න. ලොකු පිරිසක් තනිතනිව පුහුණු වන්නට යාම තුළ විශ්ව ඥානය ඊටම බලවත් වෙනවා. එවිට දැනට අප මුහුණ දෙමින් නැති උවදුරු ඉක්මනින් අතුරු දන් වේවි. ආධ්‍යාත්මික බලය වර්ධනය වීමෙන් අපේ ගම, පලාත, රට සහ ලෝකයම සුවපත් වෙන්නට පටන් ගනීවි. අදම පටන් ගන්න. යහමින් වතුර බොන්න. දවස පුරා. සුබ පැතුම්. නුවන් රාජපක්ෂ